සුබ දවසක් කියලා පිළිගන්නවා. අදත් මගේ YouTube channel එකට සියලු දෙනාම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ හැමෝම දන්න, ඒ කියන්නේ වැඩි දෙනෙක් දන්න, සමහරට නොදන්න කෙනෙක් ඉන්න වෙන්න පුළුවන් මේ ChatGPT ගැන. ChatGPT app එක ඔයාගේ ෆෝන් එකේ තිබිය යුතුම app එක. ඒ ගැන තමයි අද අපි කතා කරන්නේ. අපි දැන් app එකට ගිහිල්ලා බලමු මොනවද මේ app එකේ ඔච්චරටම කතා කරන්න තියෙන්නේ කියලා. මෙන්න මේව ඔයා මේ ෆෝන් එකට download කරගත්තාම ChatGPT කියලා මෙන්න මෙතන තියෙන app එක මොනවම බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ChatGPT ගියාම මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි එන්නේ. ඒතර මේ සම්පූර්ණ ඉන්ටර්ෆේස් එක තමයි අපි කියන්නේ chat window එක කියලා. ඊට පස්සේ මේ උඩ get plus කියන එකට අපි කියනවා top bar එක කියලා. ඊට පස්සේ මෙන්න මෙතන මේ ටිකැලි දෙකට ටච් කරාම මෙන්න මේක slide bar එක කියලා. ඊට පස්සේ මොනේ ටච් කරාම අපුරු පේන අපිට කැමති දෙයක් type කරන්න පුළුවන් box එකක් තියෙනවා chat box එක කියලා. ඒක මේ chat box එකේ මෙතන ඔයාගේ ෆෝන් එකේ තියෙන photos නැත්නම් කැමරාවෙන් ගත්ත photos නැත්නම් වෙන මොන හරි files මේකට add කරන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ ඉරිකැලි දෙකකුත් බෝල දෙකකුත් එක්ක ඉරිකැලි දෙකක් තියෙන තැන ක්ලික් කරාම tools නෝයාට හම්බෙලා තියෙන. ඒක මට නම් තියෙන search web deep research එක විනාඩි 15ක් දක්වා info longer විනාඩියක් දක්වා. මේක premium version එකක් නොවන නිසා. ඊට අමතරව මෙතන මෙන්න මේ වැඩ හරියේ බලා ගන්න පුළුවන් තව දේවල් ටිකක්. create images, summarize text, analyze data, make a plan. ඊපස්සේ more කියලා ගියාම තව දේවල් තියෙනවා coding වලට image එකක් analyze කරන්න. surprise me කියලා එකක් තියෙනවා. ඊට පස්සේ get advice කියලා තියෙනවා help me write. ඊට පස්සේ brainstorm ideas. ඒ කියන්නේ මේ ChatGPT වලට කරන්න පුළුවන් image එකක් නැත්නම් අලුතෙන්ම ෆොටෝ එකක් හදන්න පුළුවන්. ඔයාගේ තියෙන text එකක් summarize කරගන්න පුළුවන්. ඔයාට තියෙන ලොකු data ප්‍රමාණයක් analyze කරලා ඔයාට ඕන විදිහට හදාගන්න පුළුවන් image එකක්. ඊළඟට plan එකක් හදාගන්න පුළුවන්. ඒකට උනම් code එකක් generate කරගන්න පුළුවන්. image එකක් analyze කරන්න. කියන්නේ ෆොටෝ එකක් මේකට දීලා ඒකේ තියෙන තොරතුරු මොනවද? මොන වගේ දේවල්ද මේ image එකේ තියෙන කියලා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ surprise me, get advice වගේ දේවල් තියෙනවා. ඊට පස්සේ තියෙනවා help me write. ඔයාට point එකක් ලියා ගන්න, story එකක් ලියා ගන්න. ඒ වගේ දෙයකට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතරව email එකක් ලියනවා වගේ වැඩ කරනවා මේක පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතරව තියෙනවා brainstorm ideas කියලා. YouTube වගේ වීඩියෝ එකක් කරන්න, YouTube short එකක් කරන්න, ඒ වගේ දේවල් වලදී ඒක පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා voice ලකුණ තියෙනවා. voice ලකුණ press කරාම ඔයාලට පුළුවන් ChatGPT එකත් එක්ක කතා කරන්න. එතකොට ඒකට අනුව එයා උත්තර දෙනවා. ඉතින් ඔන්න ඔය ටික තමයි ChatGPT ගේ මූලිකම දේවල් ටික. ඊට අමතරව ChatGPT ගැන තව අපි මෙන්න මේ කියන එක තවස් වෙන පස්සේ වීඩියෝ එකදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් සමගන්නවා බොහොම ස්තුතියි. මේ වීඩියෝ එක දැකපු අය මෙදක පොනිත් ඇඩ් දකින්නත් එක්ක මේක ෂෙයා කරන්න කියලා ආරාධනා කරනවා.